Hello everyone, welcome back to my channel. If you are new here, I'm Saj and I recently moved to Norway. In today's video, I'm taking you inside one of Norway's most popular supermarkets, which is Rema 1000. Let's have a look at what they sell, how the store is organized, and let's go shopping. ගෙදරින් එළියට බහපු ගමන්ම රස්බෙරි ටිකක් කඩා ගන්න හම්බුණා. ඊට පස්සේ රස්බෙරි ටිකකුත් කඩාගෙන යන ගමන් ඔන්න රෙමා 1000 එකට ආවා. රෙමා 1000 එක ඇතුළට යනකොටම ඔයාලට වම් පැත්තේ බලා ගන්න පුළුවන් ෆ්ලවර්ස් තියෙනවා. මේ හැම ෂොප් එකකම වගේ ෆ්ලවර්ස් අනිවාර්යෙන්ම තියෙනවා. මොකද මේ ඇතුළට යද්දී මුලින්ම වෝටර්මෙලන් වලට යහ පැත්තෙන් ග්‍රේප්ස් වගේ දැක්කම මම ඔයාලට කිලෝ එකේ ප්‍රයිස් එක දාන්න. මෙතන වම් පැත්තේ උඩින් බලා ගන්න පුළුවන් ඔයාලට ප්‍රයිස් සෙට් එක කිලෝ එකක් කීයක් වෙනවද කියලා. මෙතන තිබ්බ ග්‍රෑම් 100ක ප්‍රයිස් එක කීයක් වෙනවද කියලා. ඊට පස්සේ මෙතන ආයේ මට හම්බ වුණා මෂ්රූම්. ගොඩක් වෙලාවට ලංකාවේදී හම්බ වෙන මෂ්රූම් එක ගොඩක් වෙලාවට අපිට ගන්න හම්බ වෙන්නේ නැහැ මෙහෙදී. මෙහි තියෙන මේ රවුන්ඩ් මෂ්රූම් එක තමයි මම ප්‍රයිස් එක වලට හැමදේම මම පැත්තෙන් උඩින් දා ගන්න. මෙතන මම ප්‍රයිස් එක වලට කියන්නේ බලා ගන්න පුළුවන් ලේසියෙන්. ඕක තමයි මෙහි තත්ත්වයේ ප්‍රයිස් ටිකක් ගණන්. ඒනවට ඉතින් සාමාන්‍යයෙන් අවම මිනිමම් වේජ් එක තියෙන කෙනෙක්ට උනත් සාමාන්‍යයෙන් හොඳට කාලා බීලා මෙහි ඉන්න පුළුවන් ගන්න සැලරි එකකින්. සාමාන්‍යයෙන් මිනිමම් වේජ් එක උනත් ලංකාවේ ගානෙන් බලද්දී සාමාන්‍යයෙන් ලක්ෂ 10කට වඩා වැඩි වෙනවා. ඒක නිසා අනිවාර්යයෙන් මෙහි හොඳට කාලා බීලා ඉන්න පුළුවන්. ඔරෙන්ජ් වල ප්‍රයිස් එක සාමාන්‍යයෙන් කිලෝ එකක් 1351ක් වගේ වෙනවා. මම සාමාන්‍යයෙන් ඔරෙන්ජ් ගන්න ගොඩක් කැමතියි. මේක ඔයාලට බලන්න පුළුවන් කොහොමද ප්‍රයිස් වෙන්නේ කියලා අර්ථාපල් වල. So if you're coming from another country, some of these prices might seem expensive, but remember the salaries in Norway are generally much higher. So many people can afford these everyday groceries. අපි ලංකාවෙන් වෙන රටකට ආවට පස්සේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි කොහොමද බත් ටිකක් කන්නේ කියලා. මට හම්බුණා මේ රයිස් වර්ග දෙකම. මම පල්ලෙහා එක බලන්න ඒක දැක්කම තේරුණා ඒක සෙට් වෙන්නේ නැහැ කියලා. මේ කිලෝ දෙකේ එකක් මේකත් ඇත්තටම සෙට් වෙන්නේ නැහැ මට දැක්කම කියන්න පුළුවන්. මේක අර මෙහි ගොඩක් තියෙන රයිස් වල ප්‍රශ්නේ තියෙන්නේ ඊට පස්සේ බෙරි වෙනවා. මට මෙහි ඉන්න කෙනෙක් පුළුවන් නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. මට තාම ලංකාවේ කවුරුත් හම්බුන්නේ නැහැ. පුළුවන් නම් මොකද්ද කන්න පුළුවන් හොඳම රයිස් එක කියලා. මේක නම් බාස්මති රයිස් එකක්. ඒක නම් ඇත්තටම හොඳයි කියලා හිතනවා. අනිත් ඒවාත් එක්ක තියලා බලද්දී පුළුවන් නම් ඇත්තටම මෙහි මට තාම කවුරුත් මේ හම්බුන්නේ නැහැ. පුළුවන් නම් මෙහි කවුරු ඉන්නවනම් මට යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න මේක කන්න පුළුවන් කියලා. ලොකු හෙල්ප් එකක්. thank you. මෙහිදී ගොඩක් අය කන්නේ ස්පැගෙටි ඊට පස්සේ බ්‍රෙඩ්. මේ බ්‍රෙඩ් වර්ග ගොඩක් තියෙනවා. ඔයාලට මම අනිවාර්යෙන් ඉස්සරහට ලිකර් ගැන ලොකු වීඩියෝ එකක් අරන් එන්නම් වෙනම. ලිකර් වල ප්‍රයිස් කොහොමද සාමාන්‍යයෙන් මෙහෙන ටිකක් ප්‍රයිස් ගණන් වැඩි ඔයාලට බලා ගන්න පුළුවන්. මේ තියෙන පොඩි ටූබොක් බියර් එක මේ පොඩි එක විතරක් වෙනවා. සාමාන්‍යයෙන් ලංකාවේ සල්ලි දෙන රුපියල් 800කට විතර කිට්ටු වෙනවා. ඒක නිසා කොරෝන එක සාමාන්‍ය මේ බියර් එක 1212ක් වෙනවා. සාමාන්‍ය ලංකාවේ මම හිතන්නේ මේ ප්‍රයිස් එක මේ වගේ වෙන්න ඇති සමහරක් වෙලාවට. ඒ වුණාට මෙහි සාමාන්‍ය වෙන යුරෝප රටවල් එක්ක බලද්දී මම විසිට් කරපු රටවල් එක්ක බලද්දී මෙහි සාමාන්‍ය පොඩ්ඩක් ලිකර් ප්‍රයිස් එක ගණන් වැඩි කියලා මට හිතෙනවා. පොඩ්ඩක් ඉන්න අය දන්න අය වැඩිපුර දන්න අය ඉන්නවා නම් පොඩ්ඩක් මේකට කමෙන්ට් එකක් දාගෙන යන්න. මට හිතෙන විදිහට මෙහි ලිකර් ප්‍රයිස් එක පොඩ්ඩක් ගණන් වැඩි කියලා මට හිතෙනවා. ඉස්සරහට ඔයාලට මම ලිකර් ගැන වෙනම ලොකු වීඩියෝ එකක් අරන් යන්න බලාගෙන ඉන්නවා. මේකත් පොඩි වීඩියෝ එකක් දැම්මේ මම ඔයාලට යන ගමන් පොඩ්ඩක් ඇහැට දැකලා පුරුදු දෙයක් හම්බුණා. ඒක නිසා බලුවා. සාමාන්‍ය මෙහි අපි ගොඩක් වෙලාවට උයන්න ගන්නේ සන්ෆ්ලවර් ඔයිල් තමයි. සන්ෆ්ලවර් ඔයිල් ලීටර් එකක් සාමාන්‍යයෙන් 1300 ගණනක් වගේ වෙනවා. ඔලිව් ඔයිල් එකක් සාමාන්‍යයෙන් මිලිලීටර් 500 2737ක් වෙනවා. මම ඔයාලට ඉස්සරහට අරගෙන එන්නම් ලොකු වීඩියෝ එකක් පොඩ්ඩක් වැඩිපුර එක්ස්ප්ලেইন කරලා. ඉස්සරහට වෙල් එක්ස්ප්ලেইন වීඩියෝ එකක් අරන් එන්න බලාපොරොත්තු වෙනවා. මේ තව ගොඩක් ෂොප් තියෙනවා. කිවි තියෙනවා, කෝප් තියෙනවා. සාමාන්‍යයෙන් තව ෆේමස් ඒවා ගොඩක් තියෙනවා. මම ඒවටත් කියලා ඔයාලට ටිකක් ලොකු වීඩියෝ ටිකක් අරන් එන්න හදනවා. මේ මගේ දෙවෙනි වීඩියෝ එක නිසා මම ලොකුවට ඔයාලට ගොඩක් දේවල් අරන් එන්න හදන්නේ නැහැ. ඉස්සරහට ටිකක් දිග වීඩියෝ ටිකක් අරන් එන්නම්. මේ චීස් ගැන කතා කරනකොට නම් ලොකු මාතෘකාවක් තියෙනවා චීස් ගැන කතා කරන්න. ඒක නිසා මම දැන්ට කතා කරන්න යන්නේ නැහැ. පෝක් කිලෝ එකක් සාමාන්‍යයෙන් 5162ක් වගේ වෙනවා.
චිකන් නම් මම දැම්ම නෑ මොකද චිකන් පොඩි ප්‍රමාණයක් තමයි තිබුණේ ඒත් චිකන් බෙස්ට් එක විතර තිබුණේ ඒ නිසා මම ලොකු චිකන් ගැන වීඩියෝ කරන්න ගියේ නෑ මේක තමයි මගේ ෂෝට් වීඩියෝ එක මම ඊළඟට ඔයාලට ලොකු වීඩියෝ කරන් එන්න ඉස්සරහදී I hope you enjoyed this little tour of Remma 1000 in my next videos I'll show you more life in Norway including beautiful places food jobs my personal experiences if you enjoyed this video don't forget to like subscribe and turn on notifications so you don't miss the next one thank you so much I'll see you in the next video bye bye